අයිබෝවන් සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සැමට. මේ කාලේ නෙමෙයි මේ පෞගේ කාලේ පුරාම මම අහලා තියෙන මේස යෝගා කරන වයස් ભેදයක් තියෙනවා. මං අවුරුදු 50යි. මට යෝගා කරන්න පුළුවන්. දුන එක ආකාරයේ කතා කියනවා. අපේ ඉතින් ඔය ලංකාවේ විතරක් ඉඳගෙන යෝගා ඉගෙන ගත්ත අය කියනවා නේ හොඳ නෑ අවුරුදු 50 විතර යනකොට ඒ ක්‍රමානුකූලව කරන එහෙම මගුලක් නෑ. ඇත්තටම කිව්වොත් එහෙම. දැන් මම මේ අඳුන් දෙන මහත්මිය අයිඩට් ෆීරිස් වයස අවුරුදු 70ට වැඩි. එතකොට මේ මහත්මිය අවුරුදු 25ක් තිස්සේ නිදුක් නිරෝගී යෝග කරනවා. බොහොම මානව හිතවාදී ආදරණීය කෙනෙක්. මාතගේ හිටියේ ගෝලයන් ගොඩක් අය අවුරුදු 60 70 ඉන්නවා ගොඩක් අය ඉන්නවා මෙතුමිය ප්‍රමුඛයි. මොකද හේතුව සෑම තැනකට ගිහලා ක්ලාස් කරන ලොකු එනර්ජි එකක් තියෙන ලොකු බලයක් තියෙන ඒ වගේම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ලැන්ග්වේජ් 3-4ක් පුළුවන් කතා කරන්න. ඉතින් මෙහෙම කෙනෙක් තමයි මගෙත් එක ඉන්නේ. අද ඔබ හමුවට ඉදිරිපත් කරන අයිඩට් පීරිස් මහත්මිය මම මේ කරන ආසන සමහරට තරුණ ඔබටත් කරන්න බැරි වෙන්න බෑ. අද අපේ කොල්ලෝ මන් නිතරම කොල්ලෝ කෙල්ලෝ අද වෙනකොට ගොඩක් වම් මොලේ හරි ඩෙවලොප් කළා. ඒගොල්ලෝ A level O level උපාධි PhD මාස්ටර් ඔක්කොම තියෙනවා. දකුණු මොලේ බැලන්ස් සින්දුවක් කියන්න දන්නේ නැහැ. කොල්ලෙක් ගියාම නටන්න දන්නේ නැහැ. තල්මහයක් නටනවා වගේ නටන්නේ. සිනහ වෙන්න දන්නේ නැහැ. සිනහ වෙන්න මාංශ පේශි මුනේ 17යි. ඔරෝගන ගොරෝගන පුම්බගෙන පුප්පගෙන නැබැයි අර මාස්ටර් PhD ඔක්කොම තියෙනවා. හැබැයි මුන් මැරෙනවා 60 යන්න ඉස්සලා heart attack හැදිලා මැරෙනවායි. සතුටින් ඉන්න දන්නේ නැහැ. දරා ගන්න දන්නේ නැහැ. එනර්ජි නැහැ. ශක්තිය නැහැ. මේ මිස් එකට හොඳ උදාහරණයක් සැප වෙනවා වයස අවුරුදු 70ක් පැනලා ඒ මිස් නිරෝගීව ශක්තිමත්ව බලවත් වෙනවා. අන්න ඒකයි මම ඔබට පෙන්නන්නේ මේක යෝගා කරන විදිය පෙන්වන එක නෙමෙයි. මම මේ පෙන්වන්න යන වයසකයිනේ එහෙම නිතරම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න මම යන්නේ. බලන්න එහෙනම් අපි අයිඩට් පීරිස් දාලා මම පෙන්නනවා හලාසනේ පෙන්නනවා සර්වාංගාසනේ පෙන්නනවා ඊට පස්සේ පස්චිමස්ථාසන කියලා බලවත් ආසන තුනක් පෙන්වන්නයි සූදානම් වෙන්නේ. හලාසනේ සෙමින් හලාසනට යන්නේ. හලාසන වල හලාසන යන. සෙමින් ගියා. ඊළ හොඳට තිබ්බ දැක්කද? හලාසන. ඔන්න හලාසන. දැන් මේ ඉන්නේ හලාසන. දැන් මේක මේ වයසේ කරන්න පුළුවන්. කරන්න පුළුවන් කළොත් ආපහු එන්න බෑ. ඕමම කනත්තර ගෙනියන්න වෙන්නේ. එනර්ජි නැහැ. දැන් මේ අවුරුදු 70 බලන්න මේකේ මොළයට හොඳ රුධිරයේ සංසරණය වෙනවා. අග්නියාස ක්‍රියා කොඳුයට පෙර නිරෝගී වෙනවා. ඊට පස්සේ අත් දෙකෙන් පිට අල්ල ගන්න බලන්න. සර්ව අංගාස බොහොම ලස්සනට බලන්න කිසිම වැරදීමක් නැහැ. ඍජුව ඉන්නවනේ මේ හොඳට තපාත් හොඳට කෙලින් කර. නැන්දිලා ඉන්න බලන්න. සර්ව අංගාස ලස්සන වෙනවා, තරුණ වෙනවා. නිරෝගී භාවයට පත් වෙන මෙතුමියට ඔබ විශ්වාස කරන්න එකක් නැහැ. තාමත් මගුල් යෝජනා එනවා. තාමත් එනවා. තාමත් මම හිතලා බලලා මොකද සර් කරන්න කියලා අහලා. ඉතින් ඒක එච්චර ආදරණීය කෙනෙක්. එහෙම නැහැ. දැන් අවුරුදු 70 කෙනෙක් කියමුකෝ 70 තියෙන මිනිහ පේන්නේ නැහැ. ඒ නිසා මේක හරි වටිනවා. ඊට පස්සේ බලන්න හිමින් එනවා පස්චිමස්ථාසන. උන් බලමින් ඇවිල්ලා ඉස්සරහට නල්ල ගාවන ධනිස් මතේ බලන්න. කොහොමද ගාවන්නේ? බලන්න වැළඹිනවා. පස්චිමස්ථා හලාසන සර්වාංගාසන පස්චිමස්ත උදරගත ඉන්ද්‍රියම් ප්‍රාණවත් වෙන මොළයට රුධිරය සංසන ඇස්වල ආලෝකයේ මුහුණේ ආලෝකේනවා. අනේ ආකාර ආසන තුනක් පෙන්වුවා ඔබට. මේ ආසන තුන වයස්ගත වුණත් කරන්න පුළුවන් කියන එක තමයි ඔබට පෙන්වුවේ. දැන් හිමින් එනවා දඬ අද්දේ කලව දෙපස ඉදිරියේ බලලා ඉස්සරහින්. එහෙනම් බොහොම ස්තුතියි අපේ වීඩියෝ නරඹලා අපිට ප්‍රතිචාර දක්වුවට මම මේ අයිඩට් පීරිස් මහත්මියව හඳුන්වලා දෙන්න සූදානම් වුණේ. නැකිලා යන්න එපා පොඩ්ඩක් ඉන්න ඩාලින් අර පැත්ත බලා ගන්න. පොඩ්ඩ බලා ගන්න. මේ ආකාරයෙන් අපි එහෙම තමයි කතා කරන ආදරෙන් ඉන්නේ. මොකද යෝගවල කියනවා ආදරයෙන් අනුභව කරන්න. ආදරයෙන් කතා කරන්න. ආදරෙන් ජීවත් වෙන්න. ආදරෙන් මෙයදෙන්. එහෙනම් thank you.